මෙන්න දැන් ලැබුණු පුවතක්. ඇපෝෆිස් නමුල්කාපාතයක් පෘථුවිය දෙසට තප්පරයකට කිලෝමීටර් 25ක වේගයෙන් පෘථුවිය වෙත ළඟා වන බව නාසා ආයතනය පවසනවා. එය 2025 ජනවාරි 13 පෘථුවියේ ගැටීමට නියමිත බවයි නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙන්න එම පුවත නැවතත්. ඇපෝෆිස් නමුල්කාපාතයක් පෘථුවිය දෙසට තප්පරයකට කිලෝමීටර් 25ක වේගයෙන් පෘථුවිය වෙත ළඟා වන බව නාසා ආයතනය පවසනවා. එය 2025 ජනවාරි 13 පෘථුවියේ ගැටීමට නියමිත බවයි නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ. එතකොට අපි මැරෙනවද බං? අඩෝ දැම්ම මැරෙන්න බෑ බං සඳුනේ සෙට් වුණේ ඊයේ. මෙහා බංකෝ දැන් පෘථිවිය ඇවිල්ලා අරක වදිනවනේ. උඹත් ඵලයන් සඳුනේ හම්බෙන්න. උඹත් අර කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉන්නවා කියවනේ. ඒකින් අහපන් අද. අද නම් මං එයාගෙන් අහනවා. කීවත් මැරෙනවා. බෑ කීවත් මැරෙනවා. හෙට මැරෙන එකනේ. එන්නම් සුදු නෝනා. උල්කාපාතට කලින් මං එනවා සුදු නෝනා. මමත් කාලෙක ඉඳන් අලුත් රේක් එකක් ගන්නම් කියලා හිතන් හිටියේ. රේක් නෙවෙයි. අදින් බඩු ගන්න ඕනේ ණයට. පොතට බඩුව ගන්න ඕනේ ලක්ෂ ගානක් අරගෙන හෙට මැරෙනවනේ. ණය ගෙවන්න ඕනේ. ඉතින් අපිට කවලකට ඉන්න පුළුවන් අද රැට. මටත් වැඩක් තියෙනවා බං මම යනවා. ඒ මටත් වැඩක් තියෙනවා මාත් යනවා. එන අපල බලයල මටත් පොඩි වැඩක් තියෙනවා. Let's go. DJ Remix. නමුත් අද ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අහිංසක දෙමව්පියන්ගේ දරුවන් 3 දෙනෙක් ඉන්නවා කියලා දෙදයි පඩි හම්බෙන්නේ. එයාට අරක්කු කාලා බොන්න මෙනවා. ඉන්පස්සේ තමන්ගේ දුවා දරුවට කන්න බොන්න නැති වෙනවා. ඒ වගේම තමයි ජීවිතේ සංස්කෘතියෙන් අවශ්‍ය සිල් දෙය නැති වෙලා යනවා. මේ අහිංසක කට්ටිය අපි. මේකත් දෙන්න. මේකත් දෙන්න. මේකකුත් ගන්නවා. මේකත් ඔක්කොම ඕනේ. මේකත් ගන්නවා. මේක ඔක්කොම ගන්නවා. මේකත් ගන්නවා. මේකත් දෙන්න. මාතෝ ඔයාලා බඩු අරන් ඉවරද මොකද? එහෙනම් මම බිල ක්ලෝස් කරනවා. දැනට තියෙනවා බිල 6,83,250යි. එහෙනම් අය පොතට දාන්න. මේ බං උඹ මේ බඩු ගන්න බං උඹ ඔච්චර කොහෙන්ද බං සල්ලි බං උඹ හොරකම් කරනවද බං? ඈ? ඉතින් මේ මනසගේ ණයට බඩු අරන් ගිහලා බං මේ මනස බංකොලොත් වෙනවද? ඈ? හොරපොල් කරනවද මොනවා හරි කරනවනේ බං. ඉතින් අකෝද මේක වල ඉවරනේ බං කඩේ එනකොට.
දැන් 10 දෙනෙකුට මාළේ ණයට දුන්නොත් තෝම ඉවරයි නේ ගොල්ලෝ. ඈ? තමන්ද මැරෙන දවසනේ බා කැරමක්වත් ගහමු. උඹ අර රේඩියෝ දාපන් උඹ. මෙන්න දැන් ලැබුණු පුවතක්. ඔබ නැවතත් එක්වන්නේ සෝමි අයියා FM විශේෂ ප්‍රවෘත්ති සමගින්. පෘථිවියෙහි ගැටීමට නියමිතව තිබූ ඇපෝෆිස් නම් උල්කාපාතය තම කක්ෂය වෙනස් කරගනිමින් තප්පරයකට කිලෝමීටර් 32ක වේගයෙන් සෙනසුරු ග්‍රහයාගේ වලලු පද්ධතිය තුලින් ගොස් බ්‍රහස්පති ග්‍රහයාගේ වැදීමට නියමිතය. ඒ අනුව උල්කාව මගින් කිසිදු හානියක් පෘථිවියට නොමැති බවයි නාසා ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.